හිසරදයක් ඇඟපත වේදනාවක් ආවම අපි හැමෝටම මුලින්ම මතක් වෙන්නේ පැනඩෝල් පෙත්තක්. ඒත් ඔබ කවදා හරි හිතුවද මේ පුංචි පැනඩෝල් පෙත්ත කොහොමද හරියටම අපේ වේදනාව නැති කරන්නේ කියලා? අනේ ඇත්තටම වෙන්නේ මේකයි. අපේ ඇඟේ යම් තැනක වේදනාවක් ඇති වුණාම එතනින් ප්‍රොස්ටග්ලැන්ඩින් මකගෙවුවා. ප්‍රොස්ටග්ලැන්ඩින් කියන රසායනික පණිවිඩකරුවන්ව නිපද වෙනවා. මේ අය තමයි මොලේට ගිහිල්ලා කියන්නේ අපිට රිදෙනවා කියලා. අපි බොන පැනඩෝල් පෙත්ත රුධිරයට එකතු වෙලා මොලේට යනවා. එතනදි මේ ඖෂධය කරන්නේ අර වේදනාව ගෙනියන රසායනික පණිවිඩය අවහිර කරන එක. අනේ කියන්නේ පැනඩෝල් කරන්නේ තුවාලය සනීප කරන එක නෙමෙයි, රිදෙනවා කියන පණිවිඩය මොලේට ලැබෙන එක නවත්තන එක. අනේ ඉතින් මේ වේදනාව නැති වුණාට ලෙඩේ තාම තියෙන්න පුළුවන්. ඒ නිසා නිතරම වෛද්‍ය උපදෙස් මත ඖෂධ භාවිතා කරන්න. තේරුණා නේද?